සිද්ධාර්ථ බෝධිසත්වයන්ට සංසාරේ අවසාන වතාවට කලකිරුණා වාගේ අවසානාත්ම භාවයේ සිදුවත් බෝසත් අවදිය තුල අර සසර කලකිරෙන්න ආත්මේ කලකිරෙන්න හේතු භූත වෙච්ච සතර පෙර නිමිතිවල ඒ පළවෙනි නිමිත්ත මහල්ලෙක් දැකීමම මේ බක්පොය දවසේ සිදුවීම හරි විශේෂයි. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට උන්වහන්සේ ජරාවට ව්‍යාධියට පත්වීම ඉපදීම මරණයට පත්වීම කියන මේ දුක නැති කිරීමේ මාර්ගයේ මේවට පිළියම් හොයන එක තමා මුළු සංසාරය පුරාවට සිද්ධ කරේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා අර කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. අර මේ ලෝකේ පින් කරපුවාම දෙලොවම සතුටින් ඉන්න පුළුවන්. ඒක අවස්ථාවක මම පැහැදිලි කරනකොට ඔය පරලොවක් නැතයි කිව්වාය කියලා කියන පිරිස් වලට මම මේ කියන්නේ. ඒ කියන ටිකේම ඊළඟ තප්පර 30 බැලුවා නම් තියෙනවා දිව්‍ය ලෝකේ උපදින්න හොඳ වැඩ කරන්න කියලා. එතකොට අපි තාරුණ්‍යයට කියනකොට තරුණයන්ට කියනකොට අපි බොහොම පැහැදිලිව කියනවා ඊළඟ ආත්ම භාවයේ හොඳින් ඉන්න නම් මේ ආත්මේ හොඳට ඉන්න කියලා. එතකොට මේ මං හිතන්නේ මේ ජෙන් 100 එකනේ මේකට බොහොම ඉක්මනට කාවද්දන්න පුළුවන් මේ ෂෝට් දේවල්. ඔව් ඒගොල්ලොන්ගේ හිතන පතන විදියත් ෂෝට් මං හිතන්නේ මේකේ තියෙන විශේෂත්වයත් ඒක වෙන්නේ. ඒ වගේ කෙටි පණිවිඩයක් සකස් කරගන්න පාවිච්චි කරනවා ඒ තරුණයන්ගේ හිතවල තියෙන සමහර අදහස් පසුගාමී කරන්න. කෙටි වීඩියෝ පට කෙටි දර්ශන උපයෝගී කරගන්න. නමුත් ඒක දැන් මේ තරුණයෝ නම් ලොකුවට ඕක හිතලා තිබ්බේ නෑ. තරුණයෝ හරියට හරි විදිහට හිතලා තිබ්බා. නමුත් දැන් ඒ ජෙන්සි එක දන්නවත් එක්ක මේක අද කාලේ මෙහෙම දේවල් වෙනවා වීඩියෝ පට කපලා හදනවා කියන එක දන්නවා. නොදන්න සමහර අපේ පින්නතුන් සමහර උදවියගේ දැන ගැනීම පිණිස මම මේ කියන්නේ. ඒ උදවියටත් මං කියන්නේ ඊළඟ ආත්ම භාවය තුල හොඳින් ඉන්න ඕන නම් අර දුගතින් ගච්ඡති කවදාවත් දිව්‍ය දුගතියකට නොයා ඉන්න ඕන නම් මේ ආත්මය තුල වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාවෙන් තොරව සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න තමන් ඔය අතීතේ කරපු වැරදි ගැන දැන් ආයෙ හිතන්න එපා. ඕක ගැන අපරාධි මම මෙහෙම කිව්වනේ හිතුවනේ. ඊර්ෂ්‍යා කරන්නේ වෛර කරන්නේ මම දොස් කිව්වනේ කියන එක. නේවර අතීතං නානු සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති. ඒවා අතීතයට සියල්ල බාරයි. අතීතේ හිරකාරයෙක් වෙන්න නරකයි. දැන් ඉඳන් මතු උපදින ආත්මයන් නිවන් දකින්න තෙක් යහපත් විදිහට ගෙවන්න, මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක සැප සම්පත් ලබන්න, නිරෝගී සම්පත් ලබන්න, ධනය බලය ලබන්න, හොඳට පින්දහම් කරගන්න, විශේෂයෙන්ම මේ සසර ගමනේ පාරමිතා පුරන්න පුළුවන් මට්ටමේ හොඳ ආත්ම භාවයක් ලබා ගන්න යහපත් විදිහට ජීවත් වෙන්න කියලා මම සියලු දෙනාටම යෝජනා කරනවා. මරණය කොයි වෙලේද කියන එක කියන්න බැරි හින්දාමයි අර එක තප්පරයක්වත් නාස්ති කරගන්න එපා කියන්නේ. ධර්මාශෝක රජුරු 84000ක් වෙහෙර විහාර හැදුවා. එතකොට තමන්ගේ ලෙයින් මසින් ජාතක වෙච්ච දරුවෝ දෙන්න සම්බුද්ධ ශාසනයට පූජා කරා. ඒ අවසානයේ සුමානයක් විතර තිරිසං ආත්ම භාවයක් ලැබුවානේ. දවස් 7ක් විතර තිරිසං ආත්ම භාවයක් ලැබුවා. එතකොට ධම්මික උපාසක මහත්තයා ඔය දෙලොවම පින් කරන මෙලොව පින් කරන කට්ටිය දෙලොවම සතුටු වෙනවා කියන මරණ මංචකේ දැන් ඔය එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට එහා පැත්තයි මෙහා පැත්තයි පේන වෙලාවක් එනවා. එතකොට තමයි හිතෙන්න ඕනේ අර අපි සසරේ කරපුවා මේ ආත්මය තුල කරපුවා ඒ වෙලාවේ තමයි අර අපි තනි වෙන වෙලාව. ඒ කියන්නේ අපිට අපි විතරක් ඉන්න වෙලාව. අපිට අපි විතරක් ඉන්න වෙලාව. ඒ වෙලාවට අපිට අපි කියන එකනොත් කියන්න වෙන්නේ
අර අපේ කරපු අපි ගොඩනගපු ආධ්‍යාත්මික ශක්තිය විතරයි. කොටින්ම කියොත් අර අපිට අර අත්තාහියත්වන නැත්ති භෞතික වශයෙන් අපිට අපිවත් නෑ. නමුත් අපිට තියෙන්නේ අපේ ආධ්‍යාත්මික ශක්තියක් විතරයි. ධම්මික උපාසක මහත්තයාව කොහොඳට ගොඩනගාගෙන තිබ්බා. අවසානයේ කියනවා දරුවන්ට අර හාමුදුරුවරු ගෙන්නලා පිරිත් ටිකක් කියන්න. සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිද්ධ කරනකොට කියනවා නේද අර අහලත් ඇති මම හිතන්නේ දිව්‍ය ලෝකවලින් ඇවිල්ලා ධම්මික උපාසක මහත්තයාට කියනවා අපේ එකට එන්න. අපි අන්න අර මරණ මංචකේ එලොව මෙලොව දෝලණය වෙනකොට පේනවා යන්නේ කොතනද කියන එක. හැබැයි කාටවත් ඕක බලලා ආපහු එන්න පුළුවන්ද? අපේ හාමුදුරනේ මේ පොතක් තියෙනවා මේ මරණ මංචකයේ අත්දැකීම් 100ක් කියලා. ඒකේ තියෙන්නේ මේ මරණයට ඔන්න මෙන්න ගිහිල්ලා මරණ මංචකේ ওই ටිකක් දැකලා ආපහු බොඩි එකට ඒ විඥානය ආවට පස්සේ ආගේ අත්දැකීම්. ඒක වෛද්‍යවරු කරපු එකක්. පැහැදිලිව. ඒකේ තියෙනවා ඔහුගේ මරණය මෙහෙම ට්‍රොලි එක තියාගෙන බොඩි එක අරන් යනවා උඩ ඉඳන් දැකපු අවස්ථා තියෙනවා. දැන් ඒ වෙලාවේ දැන් කාටද ඕක කියන්න පුළුවන්? ඒවා අතිශය දුර්ලභ සිදුවීම්. එතකොට ධම්මික උපාසක දැක්කනේ අර තමන් මැරිලා ඉන්නවා. එතකොට කියනවා පොඩ්ඩක් නවතින්න. කාටද ඒ කියන්නේ? මේ දිව්‍ය ලෝකවලින් එන මේ දෙවි දේවතාවුන්ට කියන්නේ අර මට මේ පිරිත් ටික අහලා ඉවර වෙනකන් ඉන්න දෙන්න. නමුත් භික්ෂුන් වහන්සේලා වැරදියට වටහාගෙන භික්ෂුන් වහන්සේලා නැගිටලා යනවා. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දැන් ධම්මික උපාසක දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉවරයි. එතකොට ඔය ධනංජානි සූත්‍ර දේශනාව තුල අපි දැන් ඔය තරුණය අහලා තියෙන ප්‍රශ්නය අන්තිම මොහොතේ පළවන සිතුවිල්ල සමහරට යාට මෙහෙම හිතනවා වෙන්න පුළුවන් කොච්චර පිංකම් කරත් වැඩක් නැහැ. අන්තිම මොහොතේ මොකක් හරි පොඩි ඩවුට් එකක් හිට්ටොත් එහෙම මොකද වෙන්නේ? අද එයිමරු කුමටද කුසලට කම්මැලි වන්නේ? අර එක තප්පරයකින්වත් මතක් වෙන්න නරකයි අකුසල් සිතුවිලි. එක මොහොතකවත් ඉස්මතු වෙන්න නරකයි කරපු පව්කාරකම්. ධනංජානි සූත්‍ර දේශනාව තුළ ධනංජානි කියනවා දැන් ඇත්තටම ධනංජානි බමුණා වගේම දේවල් අපි දැකලා තියෙනවා. පිරිත් කියන්න ගියාට පස්සේ සමහරු කියනවා නේද දැන් අර විකාරෙන් දොඩවනවා වායි කියලා. ඒ කියන්නේ කන්නේ බොන්නේ නැහැ විකාරෙන් දොඩවනවා වායි කියලා කියනවා. එතකොට තව සමහරු කියනවා ඔය හූ කියනවා තියෙනවා කියලා. දැන් මේ අපේ කරජකයේ මාංශකය ඒ කියන්නේ උත්පත්තියයි මරණයයි අතර තියෙන මේ ජරාවයි ව්‍යාධියයි එක්කනේ ගමන් කරන්න නඩත්තු වෙන්නේ මේ ඇඟ. අපිට අර කර කියා ගන්න දෙයක් නැතු යනවා. එතකොට අර මරණ මංචකයේ හැඟීම් සිතුවිලි පහළ වෙන එක ආසන්න වුණාට පස්සේ අපි කියනවා දැන් ඔය අර මොකුත් කර කියා ගන්න බැරුව ඉන්නවා ඇස්වත් අරින්නේ නැහැ කියලා කියනවනේ. වතුර ටිකක්වත් පෙවෙන්නේ නැහැ කියලා. ඒ වුණාට බඩගිනි නැතුවද? බඩගිනි තියෙනවා. පිපාසය තියෙනවා. පිපාසය වයසට ගියා කියලා මොකෝ කන්න බොන්න උමනාව නැති වෙන්නේ නැහනේ. ඒ වේදනාව කියා ගන්න උමනාව තියෙනවා. ඒක සල්ලි තිබ්බාය නැතය කියලා ඇති නැති එහෙම එකක් නැහැ. හැබැයි කිසිදු හැඟීමක් පිට කර ගන්න බැරි කොට මොන දුකක් විඳිනවද? සමහර විට අපි දන්නවා දැන් දරුවෙක් අපි ළඟට ඇවිල්ලා ආපහු යනවා. දැන් මට ඕන දරුවා ළඟ තියාගන්න මට ඒක කියා ගන්න බෑ. එතකොට කේන්ති දෙන්නේ මෛත්‍රියද පහළ වෙන්නේ. තමන් ගැනම කේන්තියක් තමන් ගැනම කේන්තියනවා. ජීවත් වෙලා ඉන්නකොටත් පළවෙනි පාර කියලා ඇහුන්නේ නැති වුණාම දෙවෙනි පාර කියනකොට කේන්ති යන අපි. ඔක වයසට ගිහපුවම කොහොමද වැඩි වෙනවනේ. මොන තරම් දුකක් දැනෙනවද මොන තරම් තරහක් දැනෙනවද?